Hi, මම ශවේන්ද්‍ර විජයවර්ධන Masters Academy of English ආයතනයෙන් අද මම ඔබ හමුවට එන්නේ අපේ අලුතෙන්ම හඳුන්වා දෙන්න මාස 3ක් දවස් සතියේ දින 5ේම ඔබට ඉංග්‍රීසි භාෂාව උගන්වන්නට විශේෂයෙන්ම අපි සකසන ලද පාඨමාලාවක් ගැන ඔබව දැනුවත් කිරීමට. ඉතින් අපේ සමාජ ජාලා මාධ්‍යයේ අපේ ශිෂ්‍යයන් ඒ වගේම තොරතුරු ලබා ගන්න අය අපෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් මම තීරණය කරා ඔබ හමුවට ඒවා ගෙනල්ලා මේ ටික විස්තර කරන එක හොඳයි කියලා. පළමුවෙන්ම අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ spoken English දවස් 5ක් ඇයි? Why 5 days කියලා අහලා තියෙනවා. මෙහෙමයි. Spoken English 5 days කියන එකට වඩා අපි තේරුම් ගන්න ඕනේ ඔබ යම්කිසි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පාඨමාලාවකට සම්බන්ධ වෙනකොට ඔබට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවාද කියන එක. ඒ වගේම අපේ ටාගට් ඔඩියන්ස් එක. ඉතා ලොකු බහුතරයක් ඉන්නවා ශ්‍රී ලංකාවේ මේ පොඩි දේ ඉඳන් හරියටම නිස්කලංකව නිදහසේ ඉගෙන ගන්න කැමති පිරිසක්. ඒ පිරිස බොහෝමයක් කියලා අපිට අපේ මේ වෘත්තීය ජීවිතයේ දැනලා තියෙනවා. එතකොට මේ පාඨමාලාව ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ, ඒ වගේම vocabulary, වාග්මාලාව, ඒ වගේම elocution, දැන් කතා කරන ශෛලියක් තියෙනවානේ. ඒතර වචන උච්චාරණය මේ හැම දෙම හරියටම ඔබට ඔලුවට දාන්න නම් ලොකු එක්ස්පෝෂර් එකක්. එක්ස්පෝෂර් එකක් කියන්නේ භාෂාවට නිරාවරණ වීමක්, මඟ පෙන්වීමක් අත්‍යවශ්‍යයි. ඉතින් භාෂාවේ ප්‍රවීණයෙක් හැටියට, කතිකාචාර්යවරයෙක් හැටියට අපේ අත්දැකීම් ඔබ හමුවේ බෙදා ගන්නට අවශ්‍යයි. ඒ වගේම මෙය Masters Academy of English ආයතනයේ ප්‍රවර්ධනය සඳහා ඔබට ලබා දෙන පාඨමාලාවක් කියලා මම කියන්නට කැමතියි. එතකොට දවස් 5ක් spoken English ඇයි උගන්වන්නේ කියලා අහුවොත් හේතුව තමයි ඔබට උගන්වන්න තියෙන හැමදේම උගන්වන්නත් ඔබට අවශ්‍ය මූලික පදනම සහ ඒ අවශ්‍ය අඩිතාලම දාන්න තමයි අපි මේ පාඨමාලාව ඊටාම කැපවීමෙන් සකස් කරලා තියෙන්නේ. ඉතින් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මොනවද කවර් කරන්නේ සිලබස් එක දෙන්න පුළුවන්. මේක අහපු ගමන් අපි කියන දේ තමයි සිලබස් එක බුද්ධිමය දේපලක් ඒ හින්දා ෂෙයා කරන්නේ නැහැ කියලා. එතකොට සමහර අය අහනවා අපි ඉගෙන ගන්න දේ මොකක්ද කියලා දන්නේ නැතුව මුදල් පේ කරන්න පුළුවන්ද කියන සාධාරණ ප්‍රශ්නය අපෙන් අහනවා. නමුත් මම ඔබට අනිවාර්යයෙන්ම කියන දේ තමයි ඔබ ඉගෙන ගන්නවා සියලුම ව්‍යාකරණවල සිද්ධාන්තයන්. උදාහරණ වශයෙන් tenses. ඒ කියන්නේ present simple tense, past simple tense, future simple tense. ඒ සරල දේ සිට ඒකේ භාවිතය සහ ඉංග්‍රීසි මේ කතා කරන්න භාවිත කරන ඒ හැමදේම ඒකට අදාළ පුහුණුව. එහෙම නැත්නම් activities අපි ඔබට ලබා දෙනවා. ඒ වගේම වාග්මාලාව අවම වශයෙන් වචන මම කියන අවම වශයෙන් වචන 2000ක් විතර ඔබ අපිත් එක්ක කතා කරමු. ඊට පස්සේ ඉංග්‍රීසි සාහිත්‍යයට පොඩි ඒ කියන්නේ classical literature තියෙනවානේ. ඒකට introduction එකක් අපි දෙනවා. මොකද ඔබ ඉංග්‍රීසි කතා කරන්නේ ඔබගේ මට්ටමේ යාත් එක්ක නෙමෙයි. අපි හිතමු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිටරේචර් කරපු ෂේක්ස්පියරියන් ලැන්ග්වේජ් එක භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඔබට සිද්ධ වෙනවා උන් එක ගැටෙන්නට. ඒතකොට ඒ ගැටෙනකොට ඔබට නැත්නම් ඒ පසුබිම ඔබ සාර්ථක කමියුනිකේටර් කෙනෙක් හෝ සංනිවේදකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අවශ්‍යයි ඒ introduction to literature කියන එක, ඒ වගේම modern literature අවශ්‍යයි. ඒ වගේම අපි ගත්තොත් චිත්‍රපට, සින්දු එවැනි
සරල දේවල් පවා තේරුම් ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් සතියකට එක දවසක් හෝ දවස් දෙකක් ඇවිල්ලා ඉගෙන ගන්න බෑ. මාසෙන් ඉගෙන ගන්නත් බෑ. මාස එකමාරෙන් ඉගෙන ගන්නත් බෑ. මාස දෙකෙනුත් බෑ. කල් මදි. මොකද දෙයක් මෙහෙම හැරලා බලනකොට සිලබස් එක කවර් කරගන්න බෑ. ඉතින් ඇත්තටම මාස දෙකකින් කවර් කරන්නත් පුළුවන් සිලබස් එක. ඔබට කිසිම අපි ගව ප්‍රයෝජනයක් නැතුව. ඒ නිසා තමයි අපි තීරණය කරේ ඔබගේ මුදල් සහ අපේ කාලය සහ ඔබගේ වටිනා ජීවිත කාලය මේ ඵලදායී විදිහට මාස 3ක් ඔන්ලයින් උත් ෆිසිකල් උත් ඒ ආකාර දෙකෙන්ම ඔබට අපව සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි මේ මාස 3 ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ කී නොකී ගොඩාක් දේවල් තියෙනවා. නමුත් සිලබස් එක කොන්ටෙන්ට් එක අපි ෂෙයා කරන්නේ නැහැ. මොකද අපේ දැනටමත් ඔය ව්‍යාකරණ සිලබස් එක යම් ආයතන ඕන්‍ය ඒ කියන්නේ සමාජ මාධ්‍යෙත් බෙදාගෙන තියෙනවා. ඒ අපි අර මම හිතලා දාපු වැදගත් වෙන සිලබස් එකක් කොන්ටෙන්ට් එකක්. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි අපි සිලබස් එක ෂෙයා කරගන්නේ නැත්තේ. නමුත් ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඒ වගේම ලියන්නත් අපි උගන්වනවා. ඉතින් අර තියෙනනේ උච්චාරණය, ව්‍යාකරණ, භාවිතය ඒ හැමදේම ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මේ පාඨමාලාවෙන්. right. ඊළඟ ප්‍රශ්නේ පයිලට් කරලාද තියෙන්නේ. මම හිතන්නේ මේක භාෂා විශේෂඥයෙක් හරි ගුරුවරයෙක් හරි අහපු ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් පයිලට් කරලා තියෙන්නේ. නමුත් මේ සිලබස් එක ඊටාම රිෆයින්ඩ් එකක්. අපි විවිධ දේවල් ව්‍යාකරණ වෙන්න පුළුවන්, වාග්මාලාව වෙන්න පුළුවන්, මෙතඩ්ස් වෙන්න පුළුවන්. ඒවා රජයේ, ඒ වගේම පෞද්ගලික ආයතනවල, ඒ වගේම අපේ පෞද්ගලික ශිෂ්‍යයන්ගේ ඒ හැම කෙනෙක් එක්කම ඒ වගේම පහුගිය අවුරුදු 11 අතරේ විවිධ අපි කිව්වොත් පර්යේෂණ වලට ලක් කරලා ඒ වගේම දැන් මම ගත්තොත් මගේ වයස 36යි. හැබැයි අවුරුදු 4 ඉඳන් අවුරුදු 32ක්ම මම කරලා තියෙන ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීම. ඉතින් ඒ අත්දැකීම් විශේෂයෙන්ම ගත්තොත් second language learner කෙනෙක් හැටියට කොහොමද භාෂාව approach කරන්නේ. ඉතින් මේකට ගණිතමය ආකාරයෙන් අපි හදපු මේ ග්‍රෑමර් සිලබස් එකක් තියෙනවා. එහි සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයෙන් අපි තේරුම් අරගෙන තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ගොඩාක් පයිලට්ස් වලින් වෙලා අත්හදා බලලා විශේෂයෙන්ම කිව්වොත් මම ඔබට අපේ සිලබස් එක ගැන අපේ අප්‍රෝචස් ගැන අවබෝධයක් ගන්න එක දෙයක් කියන්නම්. ගොඩක් වෙලාවට O level S එකක් තිබුණ ළමයින් IELTS එක්සෑම් එකට ලකුණු 7ක් ඕවරෝල් ගත්ත ළමයි ඉන්නවා. ඒකට හේතුව අපේ සිලබස් එකේ තාම සාර්ථකයි. ඒ වගේම ඔවුන් දැන් විදේශ විශ්වවිද්‍යාලවල ඉතාම සාර්ථක ලෙස අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ දරුවෝ ඔක්කොම අපිට ආවේ භාෂා දැනුම ඉහළ තත්ත්වයක තියාගෙන නෙමෙයි. උන්ට තිබුණ එකම දේ තමයි අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්නට. ඉතින් පයිලට් කරලාද තියෙන්නේ කියලා අහුවොත් උත්තරේ ඔව්. කොයි වගේ අයටද ඔය ස්පෝකන් ඉංග්ලිෂ් පාඨමාලාව? මම ස්වාමින් වහන්සේ කෙනෙක්. මට පුළුවන් ද ඔකට සම්බන්ධ වෙන්න? වයස අවුරුදු 16 සම්පූර්ණ වෙච්ච ඕනම කෙනෙකුට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ කිසිම ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. එකම දේ අවශ්‍යතාවය ඔබට රෙගියුලර්ලි, ඒ කියන්නේ නොකඩවා පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. මොකද පැය 4ක් අවම වශයෙන් දවසකට තියෙනකොට අපි හිතමු ඔබට ව්‍යාකරණ පාඨමාලා පාඩමක් මිස් වුණා කියලා, අතපසු වුණා කියලා ඊළඟ ලෙසන්ස් වලට ඒ ඔක්කොම බලපානවානේ. ඒ නිසා ඔබ හැමදාම පන්ති එන්න ඕනේ. එතකොට මේ පාඨමාලාව වඩාත්ම ගැලපෙන්නේ කාටද කියලා ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා. ඒක ගොඩාක්ම ගැලපෙන්නේ අත්‍තරම කිව්වොත් ඉංග්‍රීසි භාෂාවේ දැනුම අඩු. ඒ වගේම දැනුම තියෙනවා අඩුපාඩු තියෙනවා. ඒ වගේම කතා කරන්න අවස්ථාවක් ඕනේ. ඉංග්‍රීසි දැනුමක් තියෙනවා, ව්‍යාකරණයක් තියෙනවා. නමුත් කතා කරන්න අවස්ථාවක් නැහැ. ඔය ඔක්කොටම විසඳුම් මේ මාස
3 දවස් 5 ඇතුළේ ඔබට හම්බෙනවා. එතකොට ඊටාම නිස්කලංකව ඔබට ඔළුවට දාගෙන මොකද අවම වශයෙන් පැය 4ක් දවසට තියෙනවා. එතකොට ඔබට පාඩම් කරන්නත් වෙලා තියෙනවා ඒවල ආවර්ජනය කරගන්නට. ඉතින් මේ පාඨමාලාව ඒ ආකාරයට තමයි සැකසීලා තියෙන්නේ. වයස අවුරුදු 16න් ඉහළ හැමෝටම අපිට අප හා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊළඟ ප්‍රශ්නය රයිටිං කවර් කරනවා. රයිටිං කවර් කරනවාද කියන ප්‍රශ්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක්. ස්පෝකන් ඉංග්ලිෂ් වුණාට ඔබ සෙකන්ඩ් ලැන්ග්වේජ් ලර්නර් කෙනෙක්නේ. ඒ කියන්නේ ඔබගේ දෙවන භාෂාව හැටියට තමයි ඉංග්‍රීසි භාෂාව ඔබ ප්‍රගුණ කරන්නේ. එතකොට රයිටිං කියන එක අනිවාර්යයෙන්ම කවර් වෙන්න ඕනි. ඒ වගේම රයිටිං කියන එක කරගන්න අමාරු නම් ස්පීච් කරගන්න අමාරුයි. එතකොට දවස් 5ක් අතරේ රයිටිං අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම අර මම කියපු ආකාරයක යම්තාක් දුරකට සරල වශයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයට ඔබට ඉන්ට්‍රොඩක්ෂන් එකක් මෙතනදී ලබා දෙනවා. එතකොට රයිටිං අනිවාර්යයෙන්ම කවර් වෙනවා. letter writing ඊට පස්සේ මෙමෝස්, ඒ කියන්නේ රාජකාරී ලිපි, ඒ හැම දෙයක්ම ඔබට මෙතනදී ඉගෙන ගන්නට පුළුවන්. උත්තරේ ඔව්. සුදුසුකම් මොනවාද අවශ්‍ය වෙන්නේ? මම කියලා තියෙනවා ඔබට සුදුසුකම් හැටියට අපි බලන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වඩාත්ම හොඳයි ඔබට O level S සාමාර්ථයක් හෝ C සාමාර්ථයක් වගේ තියෙනවා නම්. නමුත් උනන්දුව තියෙන ඕනම කෙනෙකුට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම අර ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවනේ. ඒ ප්ලේස්මන්ට් ටෙස්ට් එකෙන් අපි ඔබව කොටස් දෙකකට බෙදනවා. බිගිනර්ස් and ඉන්ටර්මීඩියට් කියලා. ඒ වගේම තව ඇඩ්වාන්ස්ඩ් ස්පෝකන් ඉංග්ලිෂ් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ හවස 8 සිට 10 සමහර වෙලාවට 7 සිට 9 දක්වා කියන කාලයන් වල තමයි අපි කරන්නට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි ලෙවල්ස් තියෙනවද අපිට අවශ්‍ය මට්ටමේ ඉඳන් යන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම ඔව්. එතකොට පළවෙනි සතියේ ඔන්ලයින් ක්ලාසස් වල අපි ෆ්‍රී කරන්න හදලා තියෙනවා. මොකද හේතුව මම කලින් කිව්වා වගේ මාස්ටර්ස් ඇකඩමි ඔෆ් ඉංග්ලිෂ් ආයතනයේ ප්‍රවර්ධනය සඳහා ජනතාවට මේ පාඨමාලාව හඳුන්වා දීමට තමයි අපි මේ සූදානම් කරලා තියෙන්නේ. right. ඔන්ලයින්ද ෆිසිකල්ද? ඔන්ලයින් ෆිසිකල් ඒ අවස්ථා දෙකම අපි ලබා දීලා තියෙනවා. එතකොට ඔබට හැකි විදිහකට පහසු විදිහකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනට ෆිසිකල් ක්ලාසස් වල අපිට සීට්ස් තියෙන්නේ 14යි. සමහර වෙලාවට ඒක 15 18 වෙන්න පුළුවන්. නමුත් ඔන්ලයින් ක්ලාසස් වල තමයි 25 30 උපරිම 32යි අපිට ගන්න පුළුවන් ඔන්ලයින් ක්ලාසස් වලත්. ඒ නිසා ඔබට හැකි ඉක්මනින් පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ෆිසිකල් ක්ලාසස් වල ඇත්තටම දැනට අපිට දෙන්න පුළුවන් සීට්ස් 14ක් තමයි හරියටම. එතකොට සර්ටිෆිකට් එකක් දෙනවද? අනිවාර්යෙන්ම සර්ටිෆිකට් එකක් දෙනවා. ඔබ අප සමග ගත කරපු කාලය අපි හිතමු පැය 300ක් කියලා. ඒ පැය 300 සහ ඔබගේ කුසලතාවයන් අපි අගයලා සහතික පත්‍රයක් ලබා දෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ ඔබට ජාත්‍යන්තර සහතිකයක් ලබා ගන්න ඕන නම් ඔබ දන්නවා Cambridge English Qualifications කියලා ඒ සහතික පත්‍ර මාලාවක් තියෙනවා. එතකොට අපේ මේ පාඨමාලාවෙන් Cambridge English Qualifications වලත් ඔබට B1, B2, C1 කියන ලෙවල් එකකට යන්නට පුළුවන්. ඉතින් ඒ අවශ්‍යයට ඒ විභාග ගාස්තු ගෙවලා ඒ විභාගයටත් පෙනී සිටීමට අපි සූදානම් කරනවා. මොකද මේ හැම එකක්ම ජාත්‍යන්තර මට්ටමට ඔබව ගෙන යන්න අපි සකසලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට අර ඒ විභාග ගාස්තු ඒ කියන්නේ ඒ ජාත්‍යන්තර සහතිකයක් අවශ්‍යතාවය අනුව තමයි ඔබ තීරණය කරන්න ඕනේ. ඔබට ඒ දේ කරන්න ඕනේද කියන දේ. මොකද අපිට කිසිම ළමයෙකුට බලෙන් පටවන්න බෑ. අපි එහෙම කරන්නෙත් නැහැ. නමුත් ඒ අවස්ථාව ඔබට තියෙනවා.
ඔබ කැමති නම් අපිට දැනුවත් කරන්න. ඒ වගේම IELTS විභාගයට ඔබට පුහුණු වෙන්න පුළුවන්. එතකොට ඔබ තෝරා ගන්න ලබන පාඨමාලාව යනවා මාස 3ක් ඇතුළත 5.5 6.5 හෝ 7 කියන ඒ ඕවරෝල් බෑන්ඩ් ස්කෝර් එක දක්වා ඔබට යන්නට පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නෙත් IELTS අයට මේක ගැලපෙනවාද? අනිවාර්යයෙන්ම ඔබ IELTS කරනවා නම් මේ පාඨමාලාවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ. මොකද මෙහිදී IELTS වලට අවශ්‍ය හැම අපි කිව්වොත් සිද්ධාන්තයක්ම කවර් වෙනවා. වාග්මාලාව කවර් වෙනවා. අර එකම දේ අර එක්සෑම් එක ફોකස් කරලා කරන ට්‍රේනින් එක හම්බෙන්නේ නැහැ. මොකද මේක තනිකරම ඉංග්‍රීසි භාෂාවේ කථනය සහ ඒ සමගාමීව අවශ්‍ය කරන රයිටිං එහෙම නැත්තම් ලියන දේවල් හා සම්බන්ධ වෙලා තියෙන දෙයක්. නමුත් ඔබ මම දන්න විදිහට අර තමන්ගේ කාලය නාස්ති කරන්නේ නැතුව හරියටම මෙතන ඔබට අවශ්‍ය භාෂා කුසලතාවය ලැබෙන නිසා අනිවාර්යෙන්ම 100%ක්ම මේ පාඨමාලාව IELTS විභාගයේ මොන මට්ටමේ කරන කෙනෙකුට වුණත් වැදගත් වෙනවා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ප්‍රශ්න නම් ඉච්චරයි. ඉතින් ඔබට අවශ්‍ය නම් Masters Academy of English ආයතනයේ දවස් 5ක් පුරා ඔබට මේ ලබා දෙන ඉංග්‍රීසි කථනය spoken English 5 days a week 3 months ඒ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා කොයි වගේ අයටද මේක ගැලපෙන්නේ? මම හිතන්නේ කොයි වගේ අයටද කිව්වහම වෘත්තිකයන් කියන පැත්තත් ඒ වගේම ශිෂ්‍යයන්. මම මේක හොඳට ඔබට පැහැදිලි කරන්න ඕනේ. ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්නට බලාපොරොත්තුව සිටින කෙනෙක් නම් ඔබ විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න බලාපොරොත්තු වන කෙනෙක් නම් ඔබ IELTS විභාගය කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ වෘත්තිකයෙක් නම් ඔබ රජයේ සේවකයෙක් නම් ඔබ රජයේ ආරක්ෂක අංශ වේවා පරිපාලනය වේවා ඉහළම නිලධාරණ කෙනෙක් ඒක අදාළ වෙන්නේ නැහැ. හැමෝටම ගැලපෙන පාඨමාලාවන් තියෙනවා. දැන් ස්පෝකන් ඉංග්ලිෂ් උනත් ඒකේ ලෙවල්ස් තියෙනවානේ. එතකොට පළවෙනි සතියෙන් පස්සේ ඔබව ඒ අදාළ මට්ටම් වලට යොමු කරනවා. එතකොට මට කියන්න තියෙන්නේ ශිෂ්‍යයන්ට වෘත්තිකයන්ට උසස් අධ්‍යාපනයේ නියුතු දරුවන්ට උසස් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන දරුවන්ට ඒ හැමෝටම මේ පාඨමාලාව සුදුසු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ පාසල් ශිෂ්‍යයන්ට O level සහ A level අයට ඔබගේ ආයතනයේ පාඨමාලා තියෙනවද? ඔව්. Cambridge English qualifications ඒ වගේම IWMS qualifications වයස අවුරුදු 3 සිට වයස අවුරුදු 19 දක්වා පාසල් ශිෂ්‍යයන්ටත් ඒ වගේම O level සහ A level කරන අයට රජයේ විෂය නිර්දේශය සමගම Cambridge English qualifications IELTS ඒ ඔක්කොම අඩංගු වන ඒ ඔක්කොම ආවරණය වෙන පාඨමාලාවන් තියෙනවා. එතකොට වයස අවුරුදු 3 සිට වයස අවුරුදු 19 දක්වා සියලුම පාසල් ශිෂ්‍යයන්ට අපගේ සේවයන් ලබා ගන්නට පුළුවන්. එතකොට Cambridge qualifications කියන්නේ මොනවද? මේක ඉතාම වැදගත් දෙයක්. Cambridge English qualifications කියන්නේ Cambridge English කිව්වහම තේරෙන්න ඕනේ Cambridge විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සහතික පත්‍රයක්. එතකොට ලංකාවේ ගුරුවරුන් සහ ආයතන ප්‍රධාන කවුන්සිලය හරහා යම්කිසි අපි කිව්වොත් ලියාපදිංචි වීම වෙලා දරුවන්ව පුහුණු කරනවා යම් අවශ්‍යතාවයන් සඳහා විශේෂයෙන්ම ගත්තොත් විදේශගත වීම විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට ඒ Cambridge English qualifications ලබා ගන්න. එතකොට IELTS කියලා කියන්නේ Cambridge English qualifications යටතට එන එකක් නෙමෙයි. Cambridge English qualifications උයි IELTS උයි ඔබ ඇහුවොත්
ස්ටෑන්ඩඩ් එක එකක්ද කියලා මට කියන්න වෙන ඔවු කියලා මොකද ඒක CEFR ලෙවල් කියල එකක් තිනවන තොට A1 B1 C1 A2 B2 C2 කියලා ලෙවල්ස් තෙම් ඉති ඒඔය ලෙවල්ස්වලටම තමයි සර්ටිෆිකස් ඉශුවෙන් ඉතින් එනිසා IELTS කියන්නේ විශේෂෙන්න්න විදේශ ගතවීමට සහර එකක් IQ ලෙවල් එක බලන ටෙස්ට එකක් එතොට IELTS වල ගොඩක් වෙලාවට මේ අපි ගත්තොත් වැලිඩිට එක අවුරුදු දෙකක් කට උපරීමය සීමාව නම් කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් ක්වොලිෆිකේෂන්ස් වල පරාසය වැඩි කියන්නේ දැන් IELTS ගොඩක් අය දන්නවනේ ස්ට්‍රක්ෂය එක මොකක්ද කියලා නමුත් කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් ක්වොලිෆිකේෂන්ස් වලට ඊට වඩා ඉංග්‍රිසි සාහිත්‍යය ඒවාගේම අය රිඩීස් වගේ පොඩි වෙනස්කම් තියෙනවා ඉතින් කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් ක්වොලිෆිකේෂන්ස් කියලා කියන්නේ ඔන්න ඔය විදිහට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ලබා දෙන සහතිකයක් බොහොම ස්තුතියි